පස්සේ 2020 කොවිඩ් සිටුේෂන් එකත් එක්ක අපිට අපේ පළාතේ දරුවන්ගේ කොයි වගේද කොහොමද අධ්‍යාපනය අපි පවත්වාගෙන යන්නේ කියන එක සම්බන්ධයෙන් ගැටලු අපිට ඇති වුණා. කොවිඩ් එකත් ඉවර වෙනවත් එක්කම ඉකොනොමික් ක්‍රයිසිස් එකත් එක්ක නැවත අධ්‍යාපනයට ලොකු බලපෑමක් වුණා. ඒකට ඉක්මනින්ම ඒ ළමයි අධ්‍යාපනයට හුරු කරවා ගන්න එක තමයි අපිට අවශ්‍යතාවය තිබුණේ. දරුවන්ගේ සාධන මට්ටම අපි අකණ්ඩව පවත්වාගෙන යන්න ඕනේ. එතකොට කොහොමත් අපිට අමතර සහායක් අවශ්‍ය වෙනවා මේ දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් වලට. අපේ කරිකියුලම් එකත් එක්කම යන සහ ඒකේ තියෙන අපි විශේෂයෙන්ම දැක්කේ දැන් ඔය අපේ ටෙක්ස්ට් බුක් වලට වඩා ඒක හරි ප්‍රියජනක ලෙස ඒ විදිහේ නිර්මාණශීලී පැත්ත බොහෝ විට චයිල්ඩ් ෆ්‍රෙන්ඩ් ආයතනය ඒගොල්ලෝ තමයි ඒ පැත්ත ඩිසයින් කරේ. අපි කරේ කන්ටෙන්ට් එක මේ බොහොම මේ ආකර්ශනීය විදිහට පාවිච්චි කරන්න පුළුවන් එකක් බවට පත් කරලා තිබ්බා ඒක. ඒ අපි බලාපොරොත්තු වෙන දැන් හැමදාම පන්තියට ඇතුළට ගියාම දරුවට වැඩ කරන්න බැරි දරුවා මුළු ගැන්විලා ඉන්නවා. අකුරු උනත් කියන්න මේ අඳුර ගන්න බැරි දරුවෝ උනත් හිටියා. ඊට පස්සේ දැන් අපේ ඇක්ටිවිටි අනුව දැන් ලිටරසි නියුමරසි වල තියෙනවා සංඛ්‍යා හඳුනා ගැනීම, සංඛ්‍යා කියවන්නේ කොහොමද? ඒ වගේ ඇක්ටිවිටි මගින් කරනකොට දරුවා දැන් අර ඉස්කෝලේදී ලියන්න විතරයි දෙන්නේ. මෙතන දරුවත් එක්ක අපි ඇක්ටිවිටි කරනකොට දරුවාගේ හිත යනවා. ඇස් මට්ටමින් බලද්දී අපිට හොඳටම තේරෙනවා ළමයාගේ අධ්‍යාපන මට්ටම විතරක් නෙවෙයි චර්යාව, ඒ ගුණාත්මක බව, ඒවයි පවා යම්කිසි වර්ධනයක් තියෙනවා. මොකද අර ඒ මොඩියුලේ දැන් සිංහල එකේ අපි අකුරු මට්ටම, වචන මට්ටම, ඡේද මට්ටම, කතන්දර මට්ටම, ප්‍රියජනක ස්ථාන, ඒ වගේ ගොඩක් ළමයි කැමති තැන්වලට අධ්‍යාපනය අරන් ගියන් තියෙනවා. දැන් අර පන්ති කාමරය තුල කොටු වෙලා තිබිච්ච අධ්‍යාපනය ඉස්සර හිටපු ටීචර්ලා පොතේ තියෙන දේ වගේ කියලා දුන්නා. දැන් ඉන්න ටීචර්ලා ක්‍රියාකාරකම් කරලා අර ආස හිතෙන විදිහට උගන්වනවා. ගිය සැරේට වඩා ලකුණු මට මේ සැරේ ලකුණු 12ක් වැඩි වුණා. සිංහල වලටත් එහෙමයි ලකුණු 10ක් වැඩි වුණා. ළමයි ස්කූලෙන් අසුනාට පස්සෙත් ඒක ඒගොල්ලොන්ගේ ඇඟව එතෙන්ට යන්න පුළුවන් කියන විශ්වාසයක් තියෙනවා මේ විදිහට ක්‍රියාත්මක කරගෙන යොත් ඒක හරි. ඊට පස්සේ අපි මොඩියුල් එකක් සකස් කරානේ. දැන් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ මොඩියුල් එක මුළු පළාතේ අනිත් හැම ඉස්කෝලයක් දැන්